අද අපි යනවා ලස්සන බොටනිකල් ගාර්ඩන් එකක් බලන්න. ඇත්තටම කේල් සිටි එක මැද්දේ මේ වගේ තැනක් තියෙනවා කියලා දැනගත්තම මට නම් එතනට යනකම්ම ඉවසිල්ලක් තිබ්බේ නැහැ. Hey there, what you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, and one more for... අද අපි යන්නේ පර්දිනා බොටනිකල් ගාර්ඩන් එක බලන්න. මේ ගාර්ඩන් එක මුලින්ම හඳුන්වලා තියෙන්නේ ලේක් ගාර්ඩන් කියලා. ගාර්ඩන් එක ඇතුලේ විශාල ගස් වර්ග, ඕකිඩ් වර්ග, ලස්සන ලේක් වේව් එකක්, ජල උද්‍යාන, චිල්ඩ්‍රන්ස් පාක් වගේ එක දේවල් අපිට බලන්න තියෙනවා. ඒ වගේම තමයි මේ අවට ඩියර් පාක් එකක්, බටර්ෆ්ලයි ගාර්ඩන් එකක් වගේම බර්ඩ්ස් පාක් එකකුත් තියෙනවා. Don't look at the past, no, we're not going. ඒ වගේම මෙතන තියෙනවා ගස් වගයක්. ඇත්තටම මේ ගහේ කඳ තමයි හරිම ලස්සන. මේ බලන්නකෝ මේ වගේ ගස් යායක් මෙතන තියෙනවා. Triple shot for the pain, there you go. Drink it up, all this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night. මෙතන ලස්සන කැනපි එකක් තියෙනවා. ඒක බලන්න තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. This is the time of your life. මේ බිම හදලා තියෙන්නේ ඕකිඩ් වර්ග. ඉතින් බලන්නකෝ මේව කොච්චර ලස්සනද කියලා. ඉතින් මෙතන කොම්පෝස්ට් වගාවකුත් කරලා තියෙනවා. ජොගින් යන්න වෝක් එකකට පික්නික් එකකට වගේම ඔයාලට රිලැක්ස් වෙන්න එන්න මෙතන හොඳම තැනක් කියන්න පුළුවන්. ලස්සන ලොකේෂන් එකක් තියෙන නිසා අපි ගිය දවසෙත් ගොඩාක් ෆොටෝ ෂූට්ස් තිබුණා. ඇත්තටම අපිට මේ ගාර්ඩන් එක බලලා ඉවර කරගන්න නම් බැරි වුණා. මොකද අපි ගියේ ටිකක් දවල් වෙලා නිසා අවුව සැර වැඩි. ඔයාලත් මේ ගාර්ඩන් එක බලන්න එනවා නම් දවල් නම් එන්න එපා. උදේට එන්න. මොකද උදේට අවුසර අඩුයිනේ. දැන් අපි එනකොට 12ත් පහ වෙලා නිසා ඇත්තටම අපිට ඔක්කොම කවර් කරන්න බැරි වුණා. ඉතින් දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ආයෙ දවසක එනවා ඉතිරි ටික කවර් කරන්න.
ඉතින් ඔයාලත් මැලේසියාවේ ට්‍රැවල් කරන්න ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ පර්ඩෙනා බොටනිකල් ගාර්ඩන් එකක් බලන්න එන්න. අද මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණනම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේමයි මගේ YouTube channel එකට subscribers 1000ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මට හරිම සතුටුයි ඒ ගැන. මොකද ඔයාලා නිසා තමයි මට අද subscribe 1000 ගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙමත් මුණ ගැහෙනකම් මම ගිහින් එන්නම්. මේ Life with Vats.